ඔයාලා හැමෝටම සුබ දවසක්. හැමෝම සාදරයෙන් පිළිගන්නවා වෙනදා වගේම. අද මම අරගෙන ආවේ ගොඩක්ම රසට ගුණට හදාගන්න රස කැවිල්ලක්. ගොඩාක්ම රසයි මේ ක්‍රමයට හදාගත්තම. පාන් පිටි, හාල් පිටි අවශ්‍ය වෙන්නේ නැහැ. හරිම ලේසියෙන් පහසුවෙන් හදාගන්නත් පුළුවන්. වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. ඉතින් ප්ලේන් ටියක් බොන්න නම් ගොඩාක්ම හොඳයි. හදලා මාස 2ක් පමණ තියාගන්නත් පුළුවන්. නරක වෙන්නෙත් නැහැ. අපි බලමු කොහොමද කරගන්නේ කියලා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. channel එක subscribe කරන්න, වීඩියෝ එකට like කරන්න. අවශ්‍ය කරන දේවල් ටික වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. ඒ පිරලින්ම අරගන්න. මෙතන තියෙනවා ගාගත්තු පොල් අඩු කෝප්ප එකක් පමණ. මෙතන තියෙනවා සීනි අඩු කෝප්ප එකහමාරක්. දුබුරු සීනි උනත් ගන්න පුළුවන්. මෙතන තියෙනවා ඕට්ස් අඩු කෝප්ප දෙකක්. ඕට්ස් ගන්න නැති අයට හබල පෙති ගන්න පුළුවන්. ලංකාවේ ඉන්න ඔයාලට ඕට්ස් ටිකක් මිලෙන් වැඩි අරගන්න. ඒ නිසා ඔයාලට පුළුවන් හබල පෙති ගන්න. හැබැයි ඉතින් අඩු කෝප්ප දෙකක් පමණ තමයි මේ රෙසිපි එකට අවශ්‍ය වෙන්නේ. ඕට්ස් අඩු කෝප්ප දෙකම වෙන් වශයෙන් අරගන්න මෙන්න මේ විදිහට. තව අපට ඕන වෙනවා රටකජු, කැෂියු, ආමන්ඩ්ස් ඒ වගේ දේවල් ටිකක් අපට ගන්න පුළුවන් රසයෙන් වැඩි කරගන්න. තීරණ නම් විතරක් දාගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. ඕට්ස් ටික අරගන්න. ඕට්ස් අඩු කෝප්ප එකක් බ්ලෙන්ඩර් කරගන්න ඕන. කෑලි නැති වෙන්න හොඳට බ්ලෙන්ඩර් කරගන්න. දැන් හරි. දැන් සාමාන්‍ය ලොකු පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට සීනි ටික දාගන්න. ලුණු පොඩ්ඩක් දාගන්න. දැන් ඒකට වතුර කෝප්ප භාගයක් පමණ දාගන්න. දැන් සීනි ටික ලිපේ තියාගන්න. සීනි ටික දිය වෙනකොට මෙන්න මේ විදිහට බුබුලු දානවා. බුබුලු දාන පටන් ගන්න වෙලේ ඉඳලා විනාඩි 2ක් පමණ හොඳින් කූරු ගන්න. ඉන්පසු පොල් ටික දාගන්න. පොල් ටික දාලා හොඳට දිය කරගන්න කැටි නැති වෙන්න. දැන් පොල් ටික හොඳට දිය වෙලා තියෙනවා. දැන් දාගන්න බ්ලෙන්ඩර් කරපු නැති ඕට්ස් ටික. ඒ ටිකත් හොඳට මේ විදිහට කලවම් කරගන්න. දැන් දාගන්න බ්ලෙන්ඩර් කරපු ඕට්ස් ටික දාලා හොඳට කලවම් කරගන්න. ලිපේ ගින්දර ටිකක් අඩු කරලා තියාගන්න. දැන් හරි. දැන් ඔයාලට පේනද මේක ටිකක් දියාරු පේස්ට් එකක් වගේ තියෙන්නේ. නමුත් මේක අඩු ගින්දරේ හොඳට හැඳි ගන්න ඕන. හැඳි ගන්නකොට අපට මේක මැදට ගුලියක් වගේ මෙන්න මේ වගේ හැදිලා එනවා. මැදට ගුලිය වගේ හැදිලා එනකොට තමයි අපි මේක ට්‍රේ එකට දාගන්න ඕන. දැන් ඔයාලට පේනවා ඇති මේක ටිකක් ඝන කමින් වැඩි වෙලා තියෙනවා. දැන් දාගන්න කජු, රට කජු, ආමන්ඩ්ස් ඒ වගේ දේවල් ටිකක් කුඩු කරලා දාගන්න පුළුවන් කෑලි වශයෙන්. දාලා හොඳට කලවම් කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති මේක එක තැනට ගුලිය වගේ කැරකිලා එනවා. මේ බලන්න. මේ තමයි හොඳම පදම. දැන් මේකේ පදම හරි. දැන් අපි ට්‍රේ එකට දාගමු. ට්‍රේ එකට දාලා මේක උණු උණුවේම ඉක්මනින්ම තුනී කරගන්න ඕන. ස්පැචුලා එක ඇලෙනවා නම් ඔයාලට පුළුවන් වතුර එකේ ඔබලා අරගන්න. මේක හොඳට තද වෙන්න තුනී කරගන්න. හොඳට තද වුණාම තමයි ලස්සනට කෑලි කපා ගන්න පුළුවන් වෙන්නේ. දැන් හරි හොඳට තුනී කරගත්තා. නමුත් දැන් අපිට මේකේ කෑලි කපා ගන්න බැහැ. පිහිතලේ ඇලෙනවා. ඉතින් ඒ නිසා ටිකක් නිවෙන්න තියාගන්න ඕනේ. විනාඩි 10ක් පමණ තියලා කෑලි කපා ගන්න පුළුවන්. ගොඩක්ම හයි වෙනකන් ඉන්න එපා. එතකොට ලස්සනට කෑලි කපා ගන්න බැරි වෙනවා. අපි මේ කෑලි වල සයිස් එක කිව්වොත් පොල් ටොෆි එකේ සයිස් එකේ පළල තමයි තියෙන්නේ. ඒ නිසා ගොඩක්ම අර ඝනකමට තුනී කරගන්න එපා. ටිකක් තුනීයට තමයි තුනී කරගන්න ඕන. දැන් මේක ටිකක් හයි වෙලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ගානට ඇඟිල්ලෙන් අල්ලද්දි ටිකක් එබෙනවා. ගොඩක්ම හයි වෙනකන් ඉන්න එපා කෑලි කපා ගන්න. එතකොට කෑලි කපා ගන්න බැරි වෙනවා. දැන් මෙතනදී විනාඩි 5ක් විතර මම තියාගත්තා මේක ටිකක් නිවෙන්න. ඊට පස්සේ තමයි මේ කෑලි කපා ගන්න. දැන් ඔයාලට පේනද මේක ටිකක් හොඳට බුරුලට තියෙනවා. පිහිතලේ ඇලෙන්නෙත් නැහැ. හැබැයි ට්‍රේ එකට දාගත්තු ගමන් තුනී කරපු ගමන්
කෑලි කපා ගන්න බෑ. ඒතකොට පිහිතලේ ඇලෙනවා. පොඩ්ඩක් නිවෙන්න තියලා තමයි කෑලි කපා ගන්න ඕන. දැන් හරි කෑලි කපා ගත්තට පස්සෙත් මේක ටිකක් නිවෙන්න තියා ගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ලස්සනට ප්ලේට් එකක තියලා කැවිලි මේසෙට පිළිගන්වන්න. ඉතින් ගොඩාක්ම රසවත් රස කැවිල්ලක්. ඔයත් අනිවාර්යයෙන්ම හදලා රස බලන්න. ඔයාගේ යහළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තව දෙයක් පොඩි අයිඩියා එකක් දෙන්නම්. ඔයාලට පුළුවන් මේ රස කැවිලි මේ විදිහට හදලා ගෙදරදිම පොඩියට බිස්නස් එකක් උනත් කරන්න. සෙවන් රැකියාවක් විදිහට කෑලි 10 ගානේ බෝතලයකට දාලා ලේබලයක් අලවලා ඔයාට පොඩියට බිස්නස් එකක් උනත් පටන් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන බෝතල් කරපු විදිහ ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. පරිස්සමෙන් ඉන්න.